ලීලිලා අතර තියෙන ප්‍රශ්නත් ඒවම තමයි. ඒ කියන්නේ පුදුම තණ්හාවකින් හදපු කොල්ලා 20 අවුරුද්දකට විතර පස්සේ මේ කොහේවත් නැති කෙනෙකුට අයිති වෙනවා. ඊට පස්සේ එයා ඔක්කොම තීන්දුව తీරන ගන්නවා පේනවා මේ ඒ පස්සේදී ආපු එක්කෙනත් එක්ක. ඒ අර තණ්හාවෙන් බැඳිච්ච එක්කෙනාට මේක උහුලගන්න එක අමාරුද නැද්ද? අමාරුයිනේ. හරි අසහනයක් ඒකයට. එතකොට එයා තේරුම් ගන්න ඕන මේ මගේ තණ්හාවින්ද තමයි මම මේ ඔක්කොම කරන්නේ. හැබැයි මම කියන්නේ මගේ පුතා නරකත් නෑ, මම නරකත් නෑ, ඕකි තමයි නරක. මගේ මොකුත් තවලක් නෑ. මගේ පුතා රත්තරන් ළමයා. රත්තරන් ළමයා මේ ඔක්කොම වෙනස් කළා ඇවිල්ලා. මතක තියාගන්න. ඔබ එළියට කොච්චර මේ බෝලේ පාස් කරත් නේද? විසඳුම නම් එන්නේ නෑ. ඔබ අනිකා කෙරෙහි අධික තණ්හාව තියෙන තාක්කල් ඔබ හැමතිස්සෙම ඊර්ෂ්‍යාව හදා ගන්නවද නැද්ද? හදා ගන්නවා. හැන්දම්මල ලීලිලා අතර